Hi team, welcome to NetAdmin tutorials. ඉතින් අද අපි කතා කරන්න යන්නේ අපේ EVNG lab එකට කොහොමද notes ටික add කරගන්න කියලා. මම හිතනවා ඔය අපි කලින් කරපු EVNG වීඩියෝ එක බලන්න නැති, ඒකේ තියෙන lab එක configure කරගන්න නැති, ඒකේ තියෙන settings ටික හදාගන්න නැති කියලා. හරි, අද අපි යන් අපේ වීඩියෝ එකට කොහොමද notes ටික add කරගන්න කියලා බලන්න. හරි, ඒකට ඔයාලා මුලින්ම කරන්න ඕනේ අපේ VMware එක on කරගෙන එතනින් EVNG එක on කර start කරගන්න ඕනේ. මගේ රිමූව් කියලෙනවා මගේ මොක්කරි ෆයිල්ස් වල අවුලක් තියෙන මම ඒක රීಓපන් කරගන්න අපේ ෆයිල් එක්ස්ප්ලෝරර් එකට ගිහිල්ලා මගේ තියෙන ලොකේෂන් එකෙන් මගේ VM machines ඇතුලේ EVNG ඇතුලේ මෙතන තියෙන ඔයාලට පේන ඇති VMX කියලා එකක් උඩ තියෙන ng.vmx කියලා ඒක ඕපන් කරගන්න VMware through එතකොට මම ඉතින් just once දෙන්න ඊට පස්සේ power on කරගන්න හරි ඊට පස්සේ ඔයාලට පේනවා ටික වෙලාවකින් අපේ EVNG එක ස්ටාර්ට් වෙනවා VM machine එක. හරි login එක root password එක EVE. හරි අපේ URL එකත් අපිට දැන් හම්බෙලා තියෙනවා 192.168. හරි මම දැන් browse එකට යන්න ඕනේ. browser එක ගිහිල්ලා අපේ IP address එක type කරගන්නවා මම මෙතනින්. මේ කලින් ගාපු එක ඇවිල්ලා තියෙන්නේ. sign in වුණා auto. ඔතෙන් log out වෙලා වට ගන්නත් පුළුවන්. මම මෙතන මේ node එක click කරනවා. node වල ඔයාලට දැන් පේනවා අපි කලින් දැක්ක විදිහට මේ ඔක්කොම gray out වෙලා තියෙන්නේ. අර VPCs කියන එක විතරක් blue color ඇති. ඒක by default එන එකක්. හරි මේ ඉතින් ඒක විතරක් blue color තියෙනවා අනිත් ඔක්කොම gray out වෙලා තියෙනවා. අපි අද බලන්නේ කොහොමද මේ ටික add කරගන්නේ කියන එක තමයි. හරි මම ඒකට කරන්නේ මුලින්ම WinSAP open කරගන්න ඕනේ. ඉස්සෙල්ලා මේ මෙතනින් double click කරලා open කරගන්න. මෙතන ඔයාලට පෙන්වන්න ඕනේ මෙතන protocol එක ඒකම තියාගන්න SFTP host name එක විතර ගහන්න ඕන වගේ EVNG අර මේ machine එකේ තියෙන IP එක මෙතනින් user name එක ගහ ගන්න ඕනේ root අර අතනම ගහන්න පුළුවන් මට ඒක අමතක වුණා password එක EVE හරි ටීම් දැන් ඔයාලට මේ දකුණු පැත්තෙන් open වෙලා පේන්නේ WinSAP through අපේ virtual machine එකේ කියන අපේ EVNG machine එක පැත්තේ තියෙන files ටික ඔයාලට මේ වම් අත පැත්තේ පේන්නේ අපේ physical machine එකේ තියෙන files ටික. ඉතින් ඕකේ අපේ physical machine එකේ තියෙන ISO files ටික කියන්නේ 48 ලගේ ටික Cisco ILO ටික ඒ ටික තමයි අපිට දාගන්න තියෙන්නේ WinSCP through අපේ EVNG machine එකට. දැන් මෙතන EVNG එකේ පැත්තේ මම යනවා මෙතන option කියලා. මේ තියෙන option කියන folder එකෙන් ඊට පස්සේ option කියන එක යනවා unit lab කියන folder එකට. ඊට පස්සේ මෙතන unit lab එක කියන එකේ උඩම තියෙන මේ add-ons කියලා මම ක්ලික් කරනවා මේ add-ons කියන folder එක. add-ons එක ඇතුළට ගියාම අපිට පේන්න තියෙනවා Dynamics IOL QMove. QMove කියන ඇතුළට ගියාට පස්සේ අපිට දැන් දාගන්න තියෙන්නේ මේ මෙතන මම notes ටික පිළිවෙලට දාලා තියෙන එක මම drive link upload කරලා තියෙන්නේ. මේ firewall කියන එකේ මේ අපිට කැමති මේ නැත්නම් හතරම ඕන හතරමත් දාන්න පුළුවන්. මම දැන්ට අපි ගාව තියෙන latest එකම දාගන්නවා. එතනින් දාගෙන මම back යනවා. IOL එක දාගමු. මෙතන IOL එක bin එකේ අපේ switch ටික දාගන්න ඕනේ. අපේ switch ටික මෙතන switches කියලා මම දාලා තියෙන L2 L3 දෙකම දාගන්නවා මම. හරි දැන් ඔය පේන විදිහට වලට මේ ටික copy වෙනවා. හරි copy වෙලා ඉවරයි. මම දැන් ඊට පස්සේ අපේ Dynamics ටික දාගන්නවා. ඒ කියන්නේ අපේ router ටික router එක මෙතනින් මම drag and drop කරන්නේ. ඒකත් හරි. හරි මම ඊළඟට කරන්නේ අපේ physical machine එකෙන් putty open කරගන්නවා. අපි මේ files ටික දැම්මට permission ටිකත් set කරන්න ඕනේ. මෙතනින් putty open කරගෙන මම ගහන්නේ අපේ EVNG එකේ තියෙන IP address එක. මේ සමහර විට ඔයාලගේ වෙනස් වෙන්න පුළුවන්. ඔයාලගේ තියෙන IP address එක බලලා ගහන්න. මම දැන්ට මගේ තියෙන IP address එක මෙතන type කරනවා. 192යි 168යි 254යි 128
හරි දැන් මෙතන පාස්වර්ඩ් එක ගහන්න ඕනේ අපේ රූට් එක ගත්තා පාස්වර්ඩ් කිවි හරි පුටි එක ඇතුළට මම ගිහිල්ලා තියෙන්නේ දැන් පුටි කියන අපේ EVNG ඇතුළට හරි මෙතන මම දීලා තියෙනවා ඔයාලට කෝඩ් එකක් සෙට් පර්මිෂන් සෙට් කරන කෝඩ් එක මේක ඔයාලා නිකන් කොපි කරගන්න එච්චරයි ඔයාලට තියෙන මම කෝඩ් එක දීලා තියන්නම් ඩ්‍රයිව් ලින්ක් එකේම තියෙනවා ඒක මෙතනින් පේස්ට් කරගන්න පේස්ට් කරලා එන්ටර් කරන්න මෙතන එනවා සමහර අයගේ එරර් එකක් මම ඒ එරර් එක හදාගන්න හැටිත් දාලා තියෙනවා මේ PDF එකක් විදියට ඒකත් ඔයාලා හොඳට රෙෆර් කරන්න මම ඇඩ් කරලා තියෙන PDF එක එකකින් ඔයාලට හදාගන්න පුළුවන් ගයිඩ්ලයින්ස් ටික තියෙනවා මම මෙතනින් සිම්පලි නෝට් ටික ඇඩ් කරගන්නවා දැන් මම පර්මිෂන් සෙට් කරානේ දැන් නෝඩ් ඇඩ් වෙලා තියෙන්න ඕනේ මේ තියෙන ඔයාලා පේනවා Cisco IOL එක තියෙනවා Cisco IOL මේ Dynamics කියන්නේ රවුටර් එක අපේ රවුටර් එක තියෙනවා ස්විච් ටික තියෙනවා හරි අපි තව පල්ලයට ගිහලා බලමු අපේ 40 ගේට් එක තියෙනවද කියලා හරි මේ තියෙන මේ බ්ලූ කලර් වලින් පෙන්නන්නේ 40 ගේට් එක ඊට අමතරව දැන් අපේ ඇති මේ virtual PCs මේ කොහොමද තිබුණානේ හරි දැන්ට ওই ටික ඇඩ් වෙලා තියෙන්නේ අපි පර්මිෂන් සෙට් කරගන්න ඕනේ අනිවාර්යෙන් ආ ෆයිල් ටික කොපි කරාට විතරක් බෑ මේ පර්මිෂන් ටික සෙට් වුණාට පස්සේ මේ ටික පෙන්නන්නේ ඔයාලා ෆයිල් ටික කොපි කරලා බලන්න මේ ටික පෙන්නන්නේ නැහැ එවිල්ලා හරි අපි දැන් නෝට් දෙකක් ඇඩ් කරලා බලමු මම නෝට් ක්ලික් කරලා යනවා IOL එකට මෙතනින් මම L2 එකක් සිලෙක්ට් කරන්නම් දැන්ට මෙතන වඩ පුළුවන් නෝට්ස් කීයක්ද ඒ වගේ RAM එක කීයද ඒ වගේ ගොඩක් දේවල් චේන්ජ් කරන්න ඉස්සරහට බලමු මම දැන් සේව් කරගෙන තව නෝට් එකක් ඇඩ් කරගන්නම් ඒක මම ඇඩ් කරගන්නම් L3 එකක් L3 එක ඇඩ් කළා මම සේව් කරනවා ඊට පස්සේ මෙතන මේ දෙක කනෙක්ට් කරන්න පුළුවන් හොඳේ ඒ අපි ඉස්සරහට බලමු දැන් නෝට් ගිහිල්ලා මම ඇඩ් කරන්නම් දැන් අපේ රවුටර් එකකුත් ඇඩ් කරමු බලමු ඇඩ් වෙනවද බලන්නත් එපේ හරි රවුටර් දැන්ට ඔක විතරයි තියෙන්නේ මම එතනින් සේව් කරගන්න එතකොට ඇඩ් වෙනවා හරි ඊට පස්සේ අපි බලන්න ඕනේ අපේ 40 ගේට් එකකුත් ඇඩ් කරගන්න පුළුවන්ද බලමු පල්ලෙහා 40 ඇත්තේ මෙතෙන් සර්ච් කරලත් යන්න පුළුවන් හොඳේ පල්ලෙහා මේදී අපි සර්ච් කළාම ගමුකෝ මේදී 40 මේකෙත් ඔයාලට චේන්ජස් කරන්න පුළුවන් මම දැන්ට සේව් කරගන්න එතනින් ජස්ට් ස්ටාර්ට් කරන්න විතරයි තියෙන්නේ මේක ස්ටාර්ට් වුණාට පස්සෙත් ආය ඕෆ් වෙන ප්‍රශ්නයක් තියෙනවා හරි මේදී ඕක VTX enable වුණාම මේ ප්‍රශ්නේ තියෙනවා VTX enable නැති වුණාම මම ඒක ඊළඟ වීඩියෝෙන් කරන්නම් අපි මේ ඊළඟ වීඩියෝෙන් බලනවානේ කොහොමද මේක කනෙක්ට් කරන්නේ මේක කන්ෆිග් කරන්නේ කියලා මට දැන්ට ඔයාලට පෙන්වන්න උනේ මේ ටික කොහොමද ඔයාලට නෝට් ටික ඇඩ් කරගන්නේ කියන දේ විතරයි හරි එතකොට දැන් ඔයාලා EVNG lab එක හදාගන්න දන්නවා ඒක කන්ෆිග් කරගන්න දන්නවා ඊට පස්සේ EVNG lab එක setup කරලා notes ටික ඇඩ් කරගන්න දන්නවා WinSAP through note ටික අපේ physical machine එකේ ඉඳලා අපේ virtual machine එකට copy කරගන්න දන්නවා permission ටික set කරන්න දන්නවා එතකොට issues තිබුණොත් මම ඒවට solution දීලා තියෙනවා ඒ permission set කරනකොට සමහර ඒ command prompt එකේ error එකක් එනවා ඒ error එකත් එක්කම මම දාලා තියෙනවා මේ PDF එකේ ඒකත් අර Google Drive link එකේ තියෙනවා මොන හරි ප්‍රශ්නයක් තියෙනවා අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න මම රිප්ලයි කරනවා නොකර ඉන්නේ මට ඕනේ ඉතින් ඔයගොල්ලෝ මේ ටික බලලා දෙයක් ඉගෙන ගන්න මොකද මමත් සයින කාලයක් හෙව්වා ෆයර්වෝල් ඉගෙන ගන්න මට සිංහලෙන් කරන channel එක නම් හම්බුන්නේ නැහැ ඉතින් අර තියරි කොටස් කතා කරනවා විතරයි ප්‍රැක්ටිකල් මුකුත් හම්බුන්නේ නැහැ ඒ නිසා තමයි මම පටන් ගත්තේ මම දන්න දෙයක් ඔයාලට කියලා දෙන්නම් ඔයාලා දන්න දෙයක් තියෙනවා නම් ඒකත් මෙන්ෂන් කරන්න කමෙන්ට්ස් වල දාන්න අපි ඒවත් ෂෙයා කරගෙන අපේ නොලෙජ් එක බෙදාගමු හරි එහෙනම් ඉතින් අදට කතා කරන්න තියෙන ඉච්චරයි අපි ඉස්සරහට තවත් වීඩියෝ ටිකකින් හම්බෙමු මම සතියක් ගානේ වීඩියෝ එකක් දාන්න ප්ලෑන් කරලා තියෙනවා අපි බලමු මොකද වෙන්නේ කියලා හරි එහෙනම් සුබ දවසක්